ආණ්ඩුවට ඉස්සලා ආණ්ඩුව හිටියනේ මම පක්ෂයක් නෑ මට කවුරුත් එකයි JVPත් එකයි ශ්‍රී ලංකාත් එකයි පොදුවරණත් එකයි පෙරටුගාමි ඕන පක්ෂයක ඇවිල්ලා හරි දෙයක් කියනවනම් මම කරන්න ලැහැත්ති. දැන් මේ ඔය ගෝඨාභය නියම අනුව තමයි මේ කෝටි ලක්ෂ 40ක විතර මේ පෝර දාලා හදලා දැන් මේක උද්දම තිබ්බ දැන් අවුරුදු 4ක් 5ක් අවුරුද්දක් තිබ්බ බැරි නෑ කමර්ෂල් බැංකුවෙන් ලක්ෂ 40ක ලෝන් එකක් අරන් මේ දිගට දැන් මම මේක ගෙවනවනේ. ඉතින් ඔබතුමා කලින් ආණ්ඩු විශ්වාස කළා දැන් ලක්ෂ 40ක විතර බැංකුවට ණය වෙලා අමාරු වැටලා ඉන්නවා. ඉතින් ඔබතුමා කියන්න බෑ මම අමාරු වැටලා ඉන්නෝනේ මේක දැන් රටට අවශ්‍ය නැති නිසානේ කරේ. දැන් මිනිසුන්ට අවශ්‍ය නැහැ ගොවියන්ට අවශ්‍ය නැහැ ගොවියෝ දන්නේ නැහැ කාබනික වගා කියන්නේ මොකක්ද කියලා. ගොවිය ගැන හිටගෙන ඉඳන් වගා කරන අද වැපුරුවා නම් ඊළඟට යන්නේ කපන්න. ඊළඟට යන්නේ කඩන්න. දැන් ඔබතුමාට හිතෙනද ඔබතුමා ඉක්මන් වුණා වැඩි කියලා. දැන් මේ රජයේ එකපාර යෝජනාවක් ගේනවා. ඒක මාපියාවක් ඒ රජය ඇතුළේම තවත් හිටපු ව්‍යාපාරික ප්‍රජාව ව්‍යාපාරය කරගෙන මේ මහා පරිමාණ ව්‍යාපාර කරගෙන යම ඒගොල්ලෝම මාපියාවක් කරගත්ත මේක. ඒකත් මුදල් ලිපීමයි. ඒ කියන්නේ ඒ අනවශ්‍ය නිරදක්වත් නෙමෙයි. ඒ මිනිස්සු ඒ අස්සෙන් අනිත් පැත්තෙන් ගත්ත අනිත් මුදල් ලිපීමට යෑම දැන් මේ පොට්ටාසයක් වශයෙන් හරි ඒක පුරාණයකට මේක කරලා අපිට මේක කරන්න කිව්වනම් මේක අපිට කරගන්න තිබ්බා. ඒ කියන්නේ කම්පැනි වලින් තමයි මේ ව්‍යාපාර සම්පූර්ණ විනාශ කළා. දැන් නැත්තම් ඒ වෙලාවේ කාබනික ක්‍රමය කියන්නේ කාබනික වගාව අත්‍යවශ්‍ය දෙයක්. මේ දෙලි රෝග වලින් මිදෙන්න මේ තෙල් බෙහෙත් කියන එක මේ රටෙන් පුරාම කළාම දාන්න. නැත්තම් මේ පපු ගැහුත් කපලා විසි කරන්නේ නැහැ නේ මේ ඔය කාබනික මොනවද මේ වප්පු කඩු වරේ මේ ආසනික වෙන්න හේතුව මේ ආසනික හැවෙන එක. දැන් මේකට මම අවුරුදු 12කින් තෙල් ගාලා නැහැ බලන්නකො. අර පුවක් ගයිවල පුවක් පාල අර කෙසෙන් ගෑ. ඕන තෙල් නැහැ මේ පරිසරයෙන් ලැබෙන රස මේ දේවල් විතරයි. තෙල් පොර නැහැ. දැන් ඔබතුමා කොහොම කිව්වත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ඇත්තටම ගෙදර යන්නත් ප්‍රධානම හේතුව උනේ මේ වගේ මේ කාබනික මේ පොහොර වගේ තීන්දුව දීලා අරගත්ත නිසානේ. ඒගොල්ලෝ වෙනස් කරා. ඒක තමයි ඇති මොසෙදී. දැන් ගෝඨාභය රාජපක්ෂ සත්භාවයේ මේ දේ ක්‍රියාත්මක කරා යෝජනා ගෙනාවා. නමුත් ඒක කරන්න දුන්නේ නැහැ කියලාද ඔබතුමා කියන්නේ? කරන්න දුන්නේ. දැන් මම මේ පෝර ලයිසන් එක ගන්න පෝර වලට BR එක හදා ගන්න පරිසර අමාත්‍යාංශයට විතරක් ගෙන මාස 9ක් ගත වුණා. ඒකට ඒ යාළුවන්ට එක ලේකම් කෙනෙක් කතා කරලා ලේකම් කියලා කිව්වා අහවලාගෙන් නම්බරය අහවලා නම්බරෙන් අහලාගෙන් කියලා ගන්න කියලා නම්බර දුන්නා කතා කරන්න. කතා කරලා අවසානයේ පෝර ලේකම් කාර්යය ලියා බැලුවා ලක්ෂ 5ක් කිල්ලෝ මේ අහිංසක පහකි. ඔව් විශ්වාසයෙන් කියනවා. විශ්වාසයෙන් තමයි නව නම්බර හරි මේ තියාගෙන නේ. ඉවරට දාපු නම්බර ඉතින් කතා කරා මම මේ කිව්වා මට ඊට පස්සේ අයියා මේ මාතල දෙන්න. ලක්ෂ 5ක් දෙන්න මම මේ කරලා දෙන්න පෝර මේ කරලා අර වගේ ලේයර් දාලා තියෙන්නේ. කවුරුවත් ආවේ නැහැ බලන්න.